මේ දවස්වල දැන් ඔය අවුරුදු උත්සව තියෙනවා ඔයාට ඒවට යන්න හිතෙනවා නෑදෑයෝ ගෙදර එනවා ඒවා පොඩ්ඩක් අඩු කරන්න මේ මාස 4. ඔයාට ලබන අවුරුද්ද හොඳට ආතල්ලගේ අවුරුදු සමරන්න පුළුවන්. ඒ නිසා මේ අවුරුද්ද චුට්ටක් අපි කැප කරමු. දැන් පාඩම් කරනකොට ඔයාට සමහර වෙලාවට රැයට නිදිමත එනවා. ඒ නිදිමත එන වෙලාවක ඔය ප්‍රස්ථාරයක් අඳින වැඩක් කරන්න, සිතියමක් ලකුණු කරන වැඩක් කරන්න වෙලාවක් තියෙනවා 9 10 වගේ අතර වෙලාව. ඒ වෙලාව පැන්නට පස්සේ එළි වෙනකන් වුණත් ඉන්න පුළුවන්නේ. ඒ වෙලාවේ කෑම කන්න එපා. කෑම එක අම්මට කියන්න වහලා තියන්න කූඩෙන් කියලා. අපේ අම්මලා එහෙමනම් ඔයාලගේ අම්මලත් එහෙම තමයි. පාඩම් කරනකොට ඒගොල්ලෝ එන ආසයි. ඔයාලා පාඩම් කරනවා බලන්න යාලා කැමති. තේ එක හදලා දෙනවා, බිස්කට් එකක් එහෙම ළඟට දෙනවා. පාඩම් කරන පොසිෂන් එක වෙනස් කරලා බලන්න තව චුට්ටක්. සමහර වෙලාවට අර සාලේ පුටුවේ මේක පොත දිහා බලාගෙන ඉන්න. ඒක පොඩ්ඩක් වෙනස් කරන්න. අර මම ඔයාට කලින් කිව්වේ මයින්ඩ් මැප් එකක් හදාගන්න විදිහක් ගැන. ඒකට පොඩි try එකක් දෙන්න. කොහොමද මයින්ඩ් මැප් එකක් හදන්න කියලා මම YouTube එකකටත් ඒකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. අර නැත්තම් විභාගේ ලඟ වෙනකොට වතුර බේසන් වල කකුල් දාගෙන පාඩම් කරන්න ඕනේ නෑනේ. ඉස්කෝලේ යන්න නැති දවසක පැය ගාන බලලා හදාගන්න සබ්ජෙක්ට් තුනට අදාළව එකකට වැඩිපුර ප්‍රයොරිටි දෙන්න එපා. තුනම බැලන්ස් එකේ යන්න ඕනේ. මගේ එක කොල්ලෙක් ඉන්නවා ඒ දෙකයි S එකයි. S එක ගත්ත සබ්ජෙක්ට් එක අපරාධේ. තියෙන දෙයක් අපි ඉතින් කතා කරමු. පාඩම් කරන්න එනම් මේ සතියේ